ඕගොල්ලන් දුරේක්ෂයක් තෝරගන්නකොට මේ දුරේක්ෂවල තියෙන යම් යම් ගුණාංග අඳුන ගන්න වෙනවා. ඒකට අපි මේ දුරේක්ෂය යම්කිසි වර්ගීකරණයකට ලක් කරන්න වෙනවා. මොකද අපිට affordable දුරේක්ෂයක් තියෙනවා, අපිට ගන්න බැරි, අපිට හදන්න බැරි දුරේක්ෂයක් තියෙනවා. ඉතින් එතකොට අපිට ඕන කරන දුරේක්ෂය තෝරගන්න නම් අපි මේ දුරේක්ෂ වර්ගීකරණයකට ලක් කරලා ඉවර වෙලා අපිට ගැලපෙන දුරේක්ෂය මොකක්ද කියන එක අවබෝධ කරගන්න වෙනවා. මේ පාඨමාලා අවසාන වෙනකොට ඕගොල්ලන්ට ගැලපෙන ටෙලස්කෝප් එක මොකක්ද කියලා ඕගොල්ලන්ට අඳුර ගන්න පුළුවන් වෙයි. අපි එහෙනම් යමු ටෙලස්කෝප් ක්ලාසිෆිකේෂන් වලට. ඒ කියන්නේ කොහොමද අපි මේ දුරේක්ෂ වර්ග කරන්නේ කියන එකට. අපිට මේ ටෙලස්කෝප් විවිධ කාරණා පදනම් කරගෙන වර්ගීකරණයකට ලක් කරන්න පුළුවන්. පළවෙනිම දේ තමයි අපි භාවිතා කරන ටෙලස්කෝප් එක රිෆ්‍රැක්ටර් එකක්ද රිෆ්‍රැක්ටර් එකක්ද කියන එක. එතකොට ඒ කියන්නේ අපි මේක වර්තන දුරේක්ෂයක්ද පරාවර්තන දුරේක්ෂයක්ද කියන එකත් එක්ක අපිට මේක වර්ගීකරණය කරන්න පුළුවන්. ඒක තීරණය වෙන්නේ අපි පාවිච්චි කරන දුරේක්ෂයේ තියෙන කාච හෝ කණ්ණාඩි මත. ඉන් පස්සේ මවුන්ට් එක අනුව අපිට වර්ග කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ ටෙලස්කෝප් එක මවුන්ට් කරන මවුන්ට් එකත් එක්ක අපිට මේක වර්ග කරන්න පුළුවන්. තවත් විදිහකට අපි මේක වර්ග කරොත් එimhe අපි මේක ටෙලස්කෝප් එක තියෙන පිහිටීම අනුව, ඒ කියන්නේ අපි මේක තියෙන්නේ පෘථුවියද එහෙම නැත්නම් අභ්‍යවකාශයේද ඒ කියන එක මතත් අපිට ටෙලස්කෝප් වර්ගීකරණයකට ලක් කරන්න පුළුවන්. ඊළඟට තමයි EM රේඩියේෂන් එක අනුව, ඉලෙක්ට්‍රොමැග්නටික් රේඩියේෂන් එක අනුවත් අපිට ටෙලස්කෝප් වර්ගීකරණයකට ලක් කරන්න පුළුවන්. අපි දැන් එකින් එක කතා කරමු මේ ටෙලස්කෝප් වර්ග ගැන. දුරේක්ෂයක් ගත්තාම ඒකට එන ආලෝකය නාභිගත කරන ෆෝකස්, ඒ කියන්නේ එහෙම නැත්නම් ෆෝකස් කරන විදිය අනුව අපිට මේ දුරේක්ෂයේ තියෙන ඔප්ටික්ස් වර්ග කරන්න පුළුවන්. ඒක රිෆ්ලෙක්ටර් වෙන්න පුළුවන්, රිෆ්‍රැක්ටර් වෙන්න පුළුවන්. ඒ විදියට. අපි මුලින්ම කතා කරමු වර්ධන දුරේක්ෂ ගැන. ඒ කියන්නේ රිෆ්‍රැක්ටර්ස්. රිෆ්‍රැක්ටර් කියන්නේ අපි ඕගොල්ලන්ට මේක සරලව තේරුම් ගන්න පුළුවන් කාරණාවක් තමයි ඕගොල්ලෝ දැකලා තියෙ ගොඩක් කැමරාවල. කැමරාවල තියෙන ලෙන්ස් එකක් අන්න ඒ විදිහටම තමයි මේ රිෆ්‍රැක්ටර් ටෙලස්කෝප් වලත් ලෙන්ස් එකක් තමයි පාවිච්චි වෙන්නේ. අපි මුලින් කතා කරපු ලිපර්ෂි පාවිච්චි කරෙත් මේ විදිහේ රිෆ්‍රැක්ටර් ටෙලස්කෝප් එකක්. ඉතින් ටෙලස්කෝප් එකේ මූලික අධීරය පටන් ගන්න තියෙන්නේ රිෆ්‍රැක්ටර් ටෙලස්කෝප් වලින්. මේ ටෙලස්කෝප් වල තියෙන වාසිය තමයි මේ ටෙලස්කෝප් එක සම්පූර්ණයෙන් ආවරණය වෙලා තියෙන්නේ. ඔප්ටිකල් ටියුබ් එක ගත්තාම ඔප්ටිකල් ටියුබ් එක ඇතුළේ සම්පූර්ණ කව වෙලා තියෙනවා. ඒ කව වෙලා තියෙනින්ද ඇතුළට වාතය නොවන නිසා ඇතුළට වෙන්න පුළුවන් හානිය, කියන්නේ දූවිලි යන එක, ඒ වගේ දේවල් වෙන්න තියෙන ප්‍රමාණය ඉතාම අඩුයි. ඒක නිසා මේ ටෙලස්කෝප් එක අපිට පිටතින් මේන්ටේන් කරලා, පිටතින් ක්ලීන් කරලා, ඒ වගේ දේවල් කරලා මේක පාවිච්චි කරන්න පුළුවන්. නමුත් මේ ටෙලස්කෝප් එකේ තව අවාසියක් තියෙනවා. මේ ටෙලස්කෝප් එකේ ලෙන්ස් එක හරහා අපිට වර්ණවල අපි ඉමේජ් එකක් බලනකොට යම්කිසි වර්ණ රටා ටිකක් මේ ටෙලස්කෝප් එකේ වටේ පේන්න ගන්නවා. අපි ඒකට ක්‍රොමැටික් ඇබරේෂන් කියලා කියනවා. මේ ක්‍රොමැටික් ඇබරේෂන් එක නිසා අපිට පේන ඉමේජ් එක ටිකක් බ්ලර් වෙලා පේන්න පුළුවන්. එතකොට ඒක අපිට ක්ලියර් කරගන්න ටිකක් අමාරුයි. ඕක තමයි ගොඩක් වෙලාවට රිෆ්‍රැක්ටර් ටෙලස්කෝප් වල තියෙන එකම ප්‍රශ්නය. නමුත් අනිත් පැත්තෙන් ගත්තාම අපිට මේක මේන්ටේන් කරගන්න සහ පරිස්සම් කරගෙන තියාගන්න පහසුවක් තියෙනවා රිෆ්ලෙක්ටර් ටෙලස්කෝප් වලට වඩා. දෙවෙනි එක රිෆ්ලෙක්ටර් ටෙලස්කෝප්. එහෙම නැත්නම් පරාවර්තන දුරේක්ෂ. ඕනම කෙනෙකුට මේක සරලව තේරෙනවා. යම්කිසි එන ආලෝකයක් යම්කිසි පෘෂ්ඨයක වැදිලා ඒක ආපහු පරාවර්තන වෙලා තමයි අපිට පේන්නේ කියලා. ඒක හරි. පරාවර්තන දුරේක්ෂ එහෙම නැත්නම් නිව්ටෝනියානු දුරේක්ෂ කියලාත් අපි කියනවා. මොකද මේකට එහෙම කියන්න හේතුව අයිසැක් නිව්ටන් තමා මේක මොඩිෆයි කරලා ඉවරලා මේ රිෆ්ලෙක්ටර් ටෙලස්කෝප් හොයාගත්තා කියලා කියන්නේ. එතකොට ඒ නිසා මේකට නිව්ටෝනියානු පරාවර්තන දුරේක්ෂ කියලා කියනවා. මේකෙදි වෙන්නේ එන ආලෝකයේ ප්‍රධාන කණ්ණාඩියක් තියෙනවා මේ ඔප්ටිකල් ටියුබ් එකේ කෙළවරේ. ඒ ඔප්ටිකල් ටියුබ් එකේ කෙළවරේ තියෙන කණ්ණාඩියට මේ ආලෝකය වැදිලා මේ ආලෝකය පරාවර්තනය වෙනවා ඔප්ටිකල් ටියුබ් එකේ ඉදිරියේ තියෙන තා පුංචි දෙවනි වීදුරුවකට. ඒ කණ්ණාඩිය හරහා තමයි මේක ඒක නැවත පරාවර්තනය වෙලා අයිපීස් එක හරහා අපිට මේක දැක ගන්න පුළුවන් වෙන්නේ. සාමාන්‍යයෙන් රිෆ්‍රැක්ටර් ටෙලස්කෝප් එකකට වඩා රිෆ්ලෙක්ටර් ටෙලස්කෝප් වල මේන්ටේන් කරන්න වෙන ප්‍රමාණය වැඩි. මොකද මේක සම්පූර්ණ එක පැත්තක් ඕපන්. ඒ පැත්ත ඕපන් නිසා මේකට දූවිලි සහ වෙන වෙන දේවල් එක එක දේවල් යන්න තියෙන ප්‍රමාණය වැඩි. එතකොට අපි මේක නිතරම ක්ලීන් කරලා පිරිසිදුව තියාගන්නවා. ඊළඟට තියෙන අවාසිය තමයි අපි එළියේ ට්‍රෑකට ගිහිල්ලා ඔබ්සර්වේෂන් එකක් කරාට පස්සේ පිනි වැටෙනවා. ඒ වැටෙන පිනි මේක ඇතුලේ එකතු වෙලා තිබිලා ඒකෙන් අපිට වීදුරුවට හානි වෙන්නත් පුළුවන්. නමුත් ඉතින් අපිට මේන්ටේන් කරන්න දේවල් එක්ක ඒ දේවල් මගහරව ගන්න පුළුවන්. මේකේ තියෙන එකම ගැටලුව මේක ඕපන් නිසා මේකට දූවිලි යන්න පුළුවන්, වතුර වැටෙන්න පුළුවන්, පිනි වැටෙන්න පුළුවන්. මේ දේවල් නිසා අපිට මේන්ටේන් කරන්න යන වෙලාව රිෆ්‍රැක්ටර් ටෙලස්කෝප් එකට වඩා රිෆ්ලෙක්ටර් ටෙලස්කෝප් එක වැඩි. ඒ කියන්නේ වර්තන දුරේක්ෂයකට වඩා පරාවර්තන දුරේක්ෂයක අපිට මේන්ටේන් කරන්න තියෙන ප්‍රමාණය ඉතාම වැඩි. මේකේ තවත් වාසියක් ගත්තොත් අර රිෆ්‍රැක්ටර් ටෙලස්කෝප් වල තියෙන ක්‍රොමැටික් ඇබරේෂන් කියන ප්‍රශ්නේ මේ රිෆ්ලෙක්ටර් ටෙලස්කෝප් වල ඇති වෙන්නේ නැහැ.
ඒක නිසා අපිට හොඳ ක්ලියර් ඉමේජ් එකක් මේ රිෆ්ලෙක්ටර් ටෙලස්කෝප් වල බලා ගන්න පුළුවන්කම තියෙනවා. නමුත් මේකේ තවත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අපි රිෆ්ලෙක්ටර් ටෙලස්කෝප් එකක් එහා මෙහා ගෙනියනවා නම් නිතරම අපිට මේකේ කොලිමේෂන් වල ගැටලුවක් එනවා. ඒ කියන්නේ මේ තියෙන කණ්ණාඩි එකකට එකක් සමපාත වෙන්න ඕන. මේ සමපාත වීමත් එක්ක තමයි අපිට නිවැරදි රූපයක් දකින්න පුළුවන් වෙන්නේ. නමුත් අපි මේක නිතර මෙහා මෙහා කරනකොට එහෙට මෙහෙට අරගෙන යනකොට මේ තියෙන ඇන සාමාන්‍යයෙන් බුරුල් වෙන්න පුළුවන්. මේ බුරුල් වීමත් එක්ක මේ කණ්ණාඩි එහා මෙහා වුණාම කොලිමේෂන් වෙනස් වෙනවා. ඒ කියන්නේ මේකේ දර්ශනය වෙනස් වෙනවා. කණ්ණාඩියක් එහාට මෙහාට පොඩි ප්‍රමාණයකින් වුණා කියන්නේ ලොකු ප්‍රමාණයක් අපිට දකින්න බැරි වෙනවා. එතකොට නිතරම මේක කොලිමේට් කරන්න වෙනවා. මේක නිතරම ට්‍රාන්ස්පෝර්ට් කරනවා නම් එහාට මෙහාට. එතකොට ඒ දේවල් ගැන ටිකක් අවධානයෙන් ඉන්න වෙනවා. සාමාන්‍යයෙන් රිෆ්‍රැක්ටර් ටෙලස්කෝප් එකකට වැඩිය රිෆ්ලෙක්ටර් ටෙලස්කෝප් එක පරිස්සම් කරගන්න තියෙන දේවල් ගොඩක් වැඩි. තුන්වෙනි කැටගරි එක තමයි කැටඩයොප්ට්‍රික් ටෙලස්කෝප් කියන එක. කැටඩයොප්ට්‍රික් කියනවට වඩා ගොඩක් වෙලාට කැසිග්‍රේන් කිව්වම ගොඩක් කට්ටිය දන්නවා. මේක කැසිග්‍රේන් ටෙලස්කෝප් එකක් කිව්වහම රිෆ්ලෙක්ටර් රිෆ්‍රැක්ටර් කියන දෙකේම එකතුවක් කිව්වත් වැරදි නෑ. මේකේ තියෙන සරල ක්‍රමයක්. ඉස්සරහා තියෙනවා වීදුරුවක්. ඒක ගොඩක් වෙලාවට කාචයක් විදිහට තමයි පාවිච්චි වෙන්නේ. ඊට පස්සේ අර අපි කලින් කිව්වා වගේම රිෆ්ලෙක්ටර් ටෙලස්කෝප් එකේ තියෙන වගේ මේන් මිරර් එකකුත් යට තියෙනවා. මේ කාචය හරහා මේ උඩ තියෙන වීදුරුව හරහා එන ආලෝකය මේ පහළ තියෙන මේන් මිරර් එකට වැදිලා මේ මේන් මිරර් එකේ හරි මැද හිලක් තියෙනවා. ඒ හිල කෙලින්ම තියෙනවා සෙකන්ඩරි මිරර් එක. ඒක ගොඩක් වෙලාවට ඕවල් ෂේප් මිරර් එකක් තමයි සෙකන්ඩරි මිරර් එක විදියට එන්නේ. මේ ලෙන්ස් එක හරහා එන ආලෝකය පල්ලෙහා තියෙන ලොකු දර්පණයට වැටෙනවා. මේක ගොඩක් වෙලාවට පැරබොලික් දර්පණයක් තමයි තියෙන්නේ. මේ දර්පණයේ මැද හිලක් තියෙනවා. මේ හිලටම සෙන්ටර් වෙන විදියට මේකේ සෙකන්ඩරි මිරර් එක මේ ලෙන්ස් එකට පිටිපස්සෙන් පිහිටලා තියෙනවා. මේ ලෙන්ස් එක හරහා එන ආලෝකය අර දර්පණයට වැදිලා එතනින් ඒ පැරබොලික් දර්පණය හරහා පරාවර්තනය වෙනවා අර සෙකන්ඩරි මිරර් එකට. ඒකත් ගොඩක් වෙලාවට පැරබොලික් එකක්. ඒක හරහා ඒ එන ආලෝකය අපිට අයිපීස් එක හරහා යටින් දකින්න පුළුවන්. සාමාන්‍ය රිෆ්‍රැක්ටර් ටෙලස්කෝප් එක තියෙන වගේම තමයි අයිපීස් එක කැසිග්‍රේන් මොඩල් එකක පිහිටන්න. මේකේ තියෙන වාසිය තමයි මේකේ ටියුබ් එක ගොඩක් ලොකු නෑ. අනිත් ඒවාට වඩා ටියුබ් එක පොඩි. ටියුබ් එක පොඩි වුණාට මේකේ සාමාන්‍යයෙන් අපිට හොඳ ඉමේජ් ක්වොලිටි එකක් ගන්න පුළුවන්. ඒකට හේතුව තමයි අපි සාමාන්‍යයෙන් අනිත් ටෙලස්කෝප් දෙකේම අපි ඉමේජ් එක ක්ලියර් කරගන්නේ මේ පැත්තෙන් තියෙන ෆෝකසර් එකත් පාවිච්චි කරලා. මේ ෆෝකස් එක තමයි ඉස්සරහට පස්සට ගිහිල්ලා ඉවර වෙලා අපිට මේ ටෙලස්කෝප් එකේ ඉමේජ් එක ක්ලියර් කරගන්න අවස්ථාව තියෙන්නේ. නමුත් කැසිග්‍රේන් මොඩල් එකේ තියෙන වාසිය තමයි මේකේ ඉමේජ් එක ක්වොලිටි එකට ගන්න පුළුවන් වෙන්න හේතුව තමයි මේකේ පල්ලෙහා තියෙන ප්‍රධාන දර්පණය. කියන්නේ ලොකු කණ්ණාඩිය මුළු ස්ටේජ් එකක් විදිහට මුළු කණ්ණාඩියම ඉස්සරහට පස්සට කරන්න පුළුවන් හැකියාව තියෙනවා. මේකේ ෆෝකස් එක විදිහට වැඩ කරන්නේ මේ මුළු දර්පණයම ඉස්සරහට පස්සට යන එකෙන්. ඒ දර්පණයම ඉස්සරහට පස්සට ගන්න පුළුවන්කම තියෙන නිසා අපිට මේකේ ඉමේජ් එක ගොඩක් ක්වොලිටියට ගන්න පුළුවන්. ඒකට ෆෝකල් ලෙන්ත් එක අඩු වුණා කියලා කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. මේක ස්මිත් ක්‍රැසිග්‍රේන් සහ මක්සුටෝ ක්‍රැසිග්‍රේන් කියලා මොඩල් දෙකක් තියෙනවා. මක්සුටෝ ක්‍රැසිග්‍රේන් එක රුසියානු ජාතිකයෙක් වෙච්ච දිමිත්‍රි මක්සුටෝගේ නිර්මාණයක්. ඉතින් මේ කැසිග්‍රේන් මොඩල් දෙක තමයි දැනට කැසිග්‍රේන් කැටගරි එකේ තියෙන්නේ. කැසිග්‍රේන් කැටගරි එක ගත්තාම අපිට තියෙන එක අවාසියක් තමයි මේක තාක්ෂණය ගොඩක් වැඩි නිසා මේක මිලෙන් ඉතාම අධිකයි. ඒ වගේම මේක පරිහරණය කරන්න මේන්ටේන් කරන්න ගොඩක් ඉගෙන ගන්න වෙනවා. මේන්ටේන් කරන්න යන කොස්ට් එකත් ටිකක් වැඩි අනිත් ටෙලස්කෝප්පත් එක්ක ගත්තාම. මේ කැසිග්‍රේන් මොඩල් එකේ ඔපරේෂන් එක ඔයගලන්ට තේරුම් ගන්නම සරල උදාහරණයක් කියන්න. ඔයගලන්ට මතකයි නම් ඉස්සර කාලේ ඔයගලන්ගේ සීයලා ගාව තිබුණා අර බැටරි දාන ටෝච් එකක්. මේ ටෝච් එකේ නිකන් පැරබොලික් මිරර් එකක් වගේ පැරබොලික් ටයිප් එකේ සුදු පාට කොටසක් තමයි තියෙන්නේ. මේ කොටස කරකවන්න පුළුවන්කම තියෙනවා. ඔයගලන්ට මතක නම් මේ කොටස 100 කරකවනකොට අර වදින ආලෝක කිරණය විශාල වෙනවා සහ කුඩා වෙලා එක තැනකට එකතු වෙනවා. ඒ වගේම ඔපරේෂන් එකක් තමයි සම්පූර්ණ කැසිග්‍රේන් ටෙලස්කෝප් එකකත් සිද්ධ වෙන්නේ. මේ ගැන අපි කතා කරනකොට උත්තල කාච සහ අවතල කාච ගැනත් යම්කිසි අවබෝධයක් ලබා ගන්න වෙනවා. අපි ඉස්සෙල්ලම උත්තල කාච ගැන කතා කරොත් උත්තල කාචයක වෙන්නේ ඈතින් එන සමාන්තර වෙන ආලෝක කිරණයක් ෆෝකල් පොයින්ට් එක කියන ලක්ෂයකට එකතු වෙන එක තමයි මේ උත්තල කාචයෙන් සිද්ධ වෙන්නේ. අවතල කාචයක් ගැන කතා කරොත් අවතල කාචයක් කියන්නේ මැදින් හීනි එළියට යන්න මේ ධාරය මහත් වෙන කාචයකට. මේකෙන් වෙන්නේ තමන් වෙතට එන ආලෝක කිරණයක් විසිරුවලා යවන එක. මේක සමාන්තර වෙන ආලෝක කිරණයක් මේක මැදට වැදුනට පස්සේ මේකෙන් ආලෝකය විසිරුවලා යවනවා.
මේක ගොඩක් වෙලාට පේන් පිටිපස්සේ මං කලින් කිව්ව උත්තල කාචයේදී අර මම මුලදිම කතා කරපු ක්‍රොමික් ඇබරේෂන් එක තියෙනවා. ඒ ක්‍රොමික් ඇබරේෂන් එක මේ අවතල කාචවලදී පවතින්නේ නැහැ. මොකද මේක මැද ඉඳන් ආලෝකය තමන්ගේ වටේට විසිරෝලා යවන නිසා. ගොඩක් වෙලාවට මේ හින්දා උත්තල කාචයත් අවතල කාචයත් දෙකම එකට බයිනොකියුලස් වලට සහ ටෙලස්කෝප් වලට පාවිච්චි කරනවා. මොකද මේ ක්‍රොමැටික් ඇබරේෂන් කියන එක නැති කරගන්න මේ දෙක එකතු කරන එක ඉතාම වැදගත් වෙන හින්දා. මෙතෙන්ට එනකොට අපි කතා කරනවා කම්පවුන්ඩ් ලෙන්සස් ගැන. ඒ කියන්නේ මේ උත්තල කාචයත් අවතල කාචයත් එකට අලවල තමයි මේ කම්පවුන්ඩ් ලෙන්සස් හදන්නේ. මේ කම්පවුන්ඩ් ලෙන්සස් හදන එකේ ප්‍රධානම අරමුණක් තමයි අර මං කිව්වා වගේ ක්‍රොමැටික් ඇබරේෂන් කියන එක නැති කරන්න. ගොඩක් වෙලාවට මේක ටෙලස්කෝප් වලට වගේ තමයි පාවිච්චි කරන්නේ. මේ ලෙන්සස් දෙක එකට අලවන ලෙන්සස් දෙක හදනකොට මේ දෙක මෙටීරියල් දෙකකින් තමයි හදන්නේ. මේ එකම වර්ගය වුණාට මේ මෙටීරියල් එකේ පුංචි වෙනසක් කරලා තමයි හදන්නේ. මොකද එතකොට මේ හරහා එන තරංගායාමය මේ ආලෝක කිරණයේ තරංගායාමය විවිධ විදියට බෙදිලා ගිහිල්ලා මේකෙන් ක්‍රොමැටික් ඇබරේෂන් එක කෙන එක නැති කරන්න ලොකු උදව්වක් වෙනවා මේක මෙටීරියල් දෙකකින් හදන එක. මේක තනි මෙටීරියල් එකකින් ඇදුවාම ඒක සාර්ථක වෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට ටෙලස්කෝප් එක නම් ඔබ්ජෙක්ටිව් ලෙන්ස් එක. ඒ කියන්නේ මේ ඉස්සරහින් තියෙන මේන් ලෙන්ස් එක ෆෝකල් ලෙන්ත් එක ඊටාම වැඩියෙන් හදනවා. ඒ වගේම අයිපීස් එකේ අපි මේ ඇහැ තියලා බලන කොටස ෆෝකල් ලෙන්ත් එක ඊටාම අඩුවෙන් හදනවා. මේ විදිහට තමයි අපි ඔප්ටික්ස් විදියට ටෙලස්කෝප් කැටගරයිස් කරන්නේ.